අද ඔයාලට අරගෙන ආවේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරලා හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කොෆි පුඩින් එකක්. අපි බලමු මේකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. පුඩින් එක හදන්න මගේ ළඟ කොෆි ෆ්ලේවර්ඩ් මිල්ක් එකක් තියෙන නිසා මම ඒක අරගත්තා. ඔයාට තියෙනවා නම් කොෆි ෆ්ලේවර්ඩ් මිල්ක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඉන්ස්ටන්ට් කොෆි තේ හැඳි දෙකක් අරගෙන උණු වතුර මේ සැහැඳි දෙකක දිය කරලා ඒක පෙරලා ඔයාගේ කිරි මිශ්‍රණයට මිශ්‍ර කරගන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මික්සිං බෝල් එකක් අරගෙන ඔයාගේ බිත්තර 3 කඩලා ඒකේ බිත්තර පිළිගඳ නැති වෙන්න වැනිලා ටික එකතු කරගෙන බිත්තර ටික හොඳට බීට් කරගන්න එක. දැන් අපිට කරන්න තියෙන කැරමල් එක හදාගන්න එක. ඒකට මුලින්ම පෑන් එකක් ලිපේ තියලා සීනි ටික දාගන්න ඕනේ. සීනි ටික වැහෙන විදියට පෑන් එකට වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ ලිප ඔන් කරලා සීනි ටික හැමින් සැරේ දිය වෙන්න දෙන්න. මතක තියාගන්න සීනි වල ක්‍රිස්ටල්ස් හැදෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔයාගේ කැරමල් එක සවුත්තු වෙයි. ඔයාගේ භාජනයේ වටේට සීනි කැට හිටිනවා වගේ පේනවා නම් ඔයාට කරන්න තියෙන්නේ බ්‍රෂ් එකක් අරගෙන බ්‍රෂ් එක වතුර පොඟවලා ඒ හැදෙන සීනි කැට ටික දිය කරලා අරින එක. එහෙම නැති වුණොත් අපි හදාගන්න කැරමල් එක ගල් වෙන්න බලනවා. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ඔයා කැරමල් එක සැරෙන් සැරේට පොඩ්ඩක් කලත ගන්න ඕනේ. ඔයාගේ කැරමල් එක ඇම්බර් කලර් එක එහෙමත් නැත්නම් තද දුඹුරු පාටක් එනකොට ලිපෙන් බා ගන්න ඕනේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා පුඩින් එක දාන භාජනයට බටර් ටිකක් ගාලා ඔයාගේ කැරමල් එක දාලා වටේට කරකව ගන්න එක. දැන් මම අපේ කොෆි මිශ්‍රණයට සීනි ටික කවලම් කරගන්න යන්නේ. ඔයාගේ කෝපි සහ කිරි මිශ්‍රණයට ඉතුරු සීනි ටික කවලම් කරලා ලිපේ තියාගෙන සීනි දිය වෙනකන් හැඳිගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණය ලිපෙන් වාලා නිවෙනකන් තියාගන්න. දැන් ඔයාට තියෙන්නේ හොඳින් නිවුණු කෝපි මිශ්‍රණය ඔයාගේ බීට් කරපු බිත්තර මිශ්‍රණයට දාලා හොඳින් කවලම් කරගන්න එක. දැන් අපි පෙනේරයක් අරගෙන අපේ කොෆි මිශ්‍රණය පෙරලා අපි කලින් ලෑස්ති කරගත්ත කැරමල් දාපු භාජනයට දාන්න ඕනේ. දැන් අපි පුඩින් එක හදලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ පුඩින් එක ස්ටීම් කරගන්න. පුඩින් එක ස්ටීම් කරගන්න අපි මේ වගේ අඩිය ඝනකම් භාජනයක් ගන්න ඕනේ. අඩිය ඝනකම මේ වගේ භාජනයකට වයරක් එකක් දාලා ඒකට වතුර ටිකක් පුරවලා අපි ඒකට උඩින් පුඩින් එක තියලා භාජනය වහලා විනාඩි 25 30ක් අතර ස්ටීම් කරගන්න ඕනේ. ඔයාට මේ වගේ වයරක් එකක් නැත්නම් ඔයාගේ තියෙන සර්වියට් එකක් හතරට නමලා සර්වියට් එක භාජනයේ පතුරට දාලා ඒක උඩින් ඔයාගේ පුඩින් එක තියාගන්න පුළුවන්. හැබැයි වතුර දානකොට සර්වියට් එකෙන් උඩට එන්නේ නැති වෙන්න වතුර දාන්න බලා ගන්න. මේ තියෙන්නේ අපේ පුඩින් එක විනාඩි 30කට පස්සේ මම ටූත් පික් එකක් දාලා බලනවා පුඩින් එක තැම්බිලාද කියලා. පුඩින් එක තැම්බිලා නම් ටූත් පික් එක ක්ලීන් විදිහට එළියට එනවා.
ඊට පස්සේ ඔයා පුඩින් එක හොඳටම නිවෙනකන් පැත්තකින් වහලා තියන්න ඕනේ. පුඩින් එක නිවුනට පස්සේ තමයි මේ පෙන්නන්නේ. ඔයාට කරන්න තියෙන්නේ උල් පිහියක් වගේ දෙයකින් පුඩින් එක දෙපැත්ත චුට්ටක් බුරුල් කරගන්න එක. එතකොට ඔයාට ලේසියෙන් පුඩින් එක ගලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අනිත් පැත්ත හරවගත්ත පුඩින් එක.